හොඳ දරුවනේ අපි කලින් දවසේ නෝට්බුක් LM එක ගැන කතා කරද්දී නැත්නම් ටූල් එක ගැන කතා කරද්දී අපි කතා කරේ PDF එක අප්ලෝඩ් කරලා ඒකෙන් ප්‍රශ්න අහගන්න ෂෝට් නෝට් එකක් හදාගන්න වගේ වැඩ කරගන්න කොහොමද කියලා. අද මට හිතුණා ඔයගොල්ලන්ට කියලා දෙන්න අපි කොහොමද නෝට්බුක් LM එකට MP3 ෆයිල් එකක් එහෙම නැත්නම් ඔඩියෝ ෆයිල් එකක් එහෙනම් අපි ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු ෆයිල් එකක් හරි නැත්නම් අපි ගාව තියෙන MP3 ෆයිල් එකක් හරි අප්ලෝඩ් කරලා යම් කිසි දෙයක් කරගන්න කියන එක පිළිබඳව. එතකොට මුලින්ම අපිට ඕන වෙනවා MP3 ෆයිල් එකක් හරි නැත්නම් ඔයාලා රෙකෝඩ් කරපු රෙකෝඩින් එකක් හරි. ඒ කියන්නේ MP3 ෆෝමැට් එක නැත්නම් ඔඩියෝ ෆයිල් එකක් විදියට. එතකොට දැන් මං ගාව රෙකෝඩ් කරපු ෆයිල් එකක් නැහැ. ඒක නිසා මම මගේ YouTube channel එකට ගිහිල්ලා channel එකේ තියෙන වීඩියෝ එක MP3 කරගන්නවා. මම දැන් මේ process එකට දාලා කලින් කරපු ක්ලාස් එක YouTube link එකක් copy කරගත්තා. මට දැන් අවශ්‍ය වෙන්නේ ඒ link එකේ තියෙන වීඩියෝ එක නැත්නම් MP4 ෆයිල් එක MP3 නැත්නම් audio ෆයිල් එකක් බවට convert කරගන්න. එතකොට මම search කරනවා YouTube video MP3 converter. මේ කලින් search කරගෙන මෙතන තියෙනවා YouTube video MP3 converter. එතකොට මෙහෙම links කීපයක් එනවා. මම යන්නේ මේ Y2Mate කියන link එකට. දෙවෙනියට තියෙන එක. ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ මම copy කරන් ආපු link එක තියෙනවා. ඒ link එක මෙතන paste කරනවා. link එක paste කරලි වෙලා මෙතන start කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම පොඩි process එකක් run වෙනවා. ඒක verify කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන convert mp3 කියලා බටන් එක. convert mp3 ඒ බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔන්න download mp3 කියලා බටන් එකක් තියෙනවා. අපි දැන් මේ බටන් එක ක්ලික් කරමු. ඊට පස්සේ වෙනම page එකට අරන් ආවා. බලමු මේක මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට download කරගන්න පුළුවන්. හරි. මම download කියලා බටන් එකක් ඇවිත් තියෙනවා. ක්ලික් කරා. හරි. අපිට දැන් path එක select කරලා save කරගන්න තියෙනවා. හරි. දැන් අපිට වැඩේට ඕන කරන ෆයිල් එක හරි. දැන් අපි ආයෙ යනවා notebook LM වලට. දැන් මම කියලා දුන්නා මේ ඉන්ටර්ෆේස් එකේ මුලින්ම අපි ක්ලික් කරන්නේ try notebook LM කියන බටන් එක කියලා. ඒක බැලුව නැත්නම් මේ වීඩියෝ එක බලන්න තමයි මේ වීඩියෝ බලන්න ඕනේ. ඉතින් part 1 වීඩියෝ notebook LM part 1. හරි. මෙතන මම එදා අප්ලෝඩ් කරපු HTML ෆයිල් එක එහෙම තියෙනවා. මම දැන් අද ආයෙ create new එකක් දෙනවා. ඉතින් create new කියලා බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ එදා වගේම අපිට අප්ලෝඩ් කරන්න ඉන්ටර්ෆේස් එකක් ලැබෙනවා. මෙතන අපි choose file කියලා බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපි desktop එකේ නේද mp3 ෆයිල් එක save කරේ. අපි desktop එකට යනවා. desktop එකට ගිහිල්ලා ඒ ෆයිල් එක මෙතන ක්ලික් කරලා open දෙනවා. හරි. ෆයිල් එක එදා වගේම load වෙනවා පේනවා. හරියට වැඩේ වුණොත් මෙතන එදා වගේම අපි අප්ලෝඩ් කරපු වීඩියෝ එක ගැන පොඩි සාරාංශයක්. ඒ කියන්නේ සමරි එකක් දෙන්න ඕන. බලමු මොකද වෙන්නේ කියලා. තාම loading. upload වෙලා ඉවරයි. එදා වගේම එයා අපි අප්ලෝඩ් කරපු MP3 ෆයිල් එකට නැත්නම් ඔඩියෝ ෆයිල් එකට අදාළව සාරාංශයක් සමරි එකක් ක්‍රියේට් කරලා දීලා තියෙනවා. මම අද ඊට වඩා චුට්ටක් ඇඩ්වාන්ස් කරලා කියලා දෙනවා. අපිට මෙතන එහා පැත්තේ වින්ඩෝ එකේ තියෙනවා generate කියලා බටන් එක. එකෙන් කරන්නේ deep drive conversation එක generate කරන එක. අපි ඒක ක්ලික් කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි ඒකත් loading බලමු. හරි අපිට මේ මෙතන මේ ආපු සාරාංශය නැත්නම් අපි හිතමු මොකක් හරි වැඩක් කරලා ගත්ත නෝට් එකක් තියෙනවා කියලා. අන්නේ නෝට් එක සේව් කරගන්න ඕනේ නැත්නම් ආයෙ පාරක් කෙවිල් මේක ගන්න බෑ. ඒ කියන්නේ අපි මෙතන සේව් කරලා නැත්නම් දැන් මම මෙතන සේව් නෝට් තුනක මෙතන සේව් වෙනවා. අපි එම් සේව් කරලා නැත්නම් මේක රීප්ලේස් කරාම හෝ අලුතෙන් ආයෙ පාරක් ඇවිල්ලා බලද්දි මේ නෝට් එක මෙතන නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ save to note බටන් එක ක්ලික් කළ යුතුමයි. හරි අපේ දැන්
ඕඩියෝ කන්වර්සේෂන් එක ජෙනරේට් වෙලා ඉවරයි. ඉතින් බලමු කොහොමද ඒකේ තත්ත්වය කියලා. මම දැන් ප්ලේ කරලා බලනවා. පොඩක් ස්ටොප් කරා. මම දැන්ට පොඩක් ස්ටොප් කරා. වව් නේද? ඔයා පාසල් දරුවෙක් හෝ වේවා නැත්තම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් හෝ වේවා ඔයාගේ ලෙක්චර් එක නැත්තම් ක්ලාස් රෙකෝඩින් එක නැත්තම් PDF එක පිටු ගොඩක් තියෙනවා. මේ වගේ අප්ලෝඩ් කරගෙන ඔඩියෝ කන්වර්සේෂන් එකක් ක්‍රියේට් කරගත්තොත් ඔයාට ලෙක්චර් එකේ ඉන්නෝ වගේම ඒ කියන්නේ ලෙක්චර් එකේ ඉන්නෝ වගේම මේක අහලා ක්වෙස්චන් අහලා ඔයාගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් නේද? ඒ වගේම පහසුව පොත් කියවන්න තරම් වෙලාවක් යන්නේ නැහැ නේද? මේ ඔටෝ කන්වර්සේෂන් එකක් ජෙනරේට් කරලා try කරලා බලන්න. හරි අපි දැන් යනවා. අපි අප්ලෝඩ් කරමු වීඩියෝ එක සම්බන්ධ ක්වෙස්චන්. ඔයාලට පේනවා මෙතන තියෙනවා example කියලා එනියක් කියලා. මට දැන් දැනගන්න ඕනේ එනියක් කියන්නේ මොකක්ද කියලා. මම දැන් ක්වෙස්චන් එක අහන්න යනවා. What is the ENIAC? එන්ටර් කරලා බලමු මොකක්ද කියලා. හරි. ENIAC ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවා. මේකේ තියෙනවා ෆස්ට් කම්පියුටර් එක තමයි ENIAC කියලා වැකියුම් ටියුබ් පාවිච්චි කරලා හදපු. එතකොට මේ නම්බර්ස් මොනවද? මේ එක කියලා තියෙනවා. මේ නම්බර්ස් මොනවද? අපි ක්ලික් කරමු එක නම්බර් එක. source guide කියලා මෙන්න මේ පැත්තේ desktop එකේ මොකද ජෙනරේට් වුණා. හරි. එතකොට මෙන්න සිංහලෙන් දීලා තියෙන මගේ වීඩියෝ එකේ ස්ක්‍රිප්ට් එක එහෙම. ඒ අදාළ පාර්ට් එක තියෙනද? වව් දරුවනේ. try කරලා බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.